අර කතාවකුත් තියෙන්නේ පුංචි උනත් හරිම සරයි ගම්බිරි සැටේ කියලා. අන්න ඒ වගේ තමයි මේ iPhone 12 mini එක. මචං මේක පුංචි උනාට හොඳ වීඩියෝ quality, හොඳ ෆොටෝ quality, හොඳ performance වගේම හොඳ build එක. හැබැයි මේ ගම්බිරි සැටේ ලොකු අඩුපාඩුවක් තියෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. Hi friends, නිතුම් Tech Zone YouTube channel එකට අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ iPhone 12 mini එකේ සම්පූර්ණ review එක. ෆෝන් එක ගැන කතා කරන්න කලින් පොඩි දෙයක්. දැනට අපේ වීඩියෝ වල සාමාන්‍ය 140ට කිට් වෙන ප්‍රමාණයක් තමයි තාම channel එක subscribe කරලා තියෙන්නේ. 160ක ප්‍රමාණයක් තාම channel එක subscribe කරලා නැහැ. Please පොඩි වෙලාවක් අරන් දැම්ම channel එක subscribe කරලා bell notification එක on කරන්න. ඒක අපිටත් අපේ channel එක රැත් කරන්න පුළුවන් ලොකුම උදව්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේකේ build එක තමයි මේකේ ලොකුම selling point එක. මොකද iPhone 12 එකට සමාන build එකක් තමයි අපිට මේ device එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද මේකේ frame සම්පූර්ණයෙන්ම aluminium වලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම device එකේ back එක glass එකකින් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම button keys පැත්තට යනකොට මේ device එකේ උඩටම වෙන්න මේකේ power button එක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම යටට යනකොට main speaker hole එක, charging port එක වගේම main microphone එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ side එකේ යටට වෙන්න අපිට SIM card slot එක බලා ගන්න පුළුවන්. මේකට physical SIM එකක් දාලා use කරන්න පුළුවන්. ඒ වගේම මේ පුංචි ගම්බිරි සැටේ eSIM support කරනවා. ඒක නිසා අපිට මේකට dual SIM use කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම මේ device එක උඩට වෙන්න volume up down keys බලා ගන්න පුළුවන්. ඊට උඩින් අපිට iPhones වලට ආවේනික mute unmute button එක බලා ගන්න පුළුවන්. IP rating අතින් ගත්තත් iPhone 12 mini සෑහෙන ඉදිරියෙන් ඉන්නවා. මොකද මේකට IP68 dust water dust rating එකක් වගේම මේකේ size එක පොඩි වෙලාවකට use කරන්න, එහෙම නැත්නම් ටිකක් ලොකු ෆෝන් එකක් use කරලා මේකට ආවට පස්සේ අතට මාරම feel එකක් දැනෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ අඟල් 5.4 HDR10 support කරන Super Retina HDR OLED display එකක්. ඒ වගේම මේ display එකේ අපිට nits 1200ක peak brightness level එකකුත් බලා ගන්න පුළුවන්. ඒක නිසා අපි outdoor use කරත් සෑහෙන හොඳට මේ device එකේ use කරන්න පුළුවන් මේ display එක. ඒ වගේම මේක 1.5K නැත්නම් 2K වගේ හොඳ resolution එකක් වගේම මේ device එකේ 5G support. ඒ කියන්නේ මේ device එක හරහා ඔයාලා ලංකාවේ කොහේ හිටියත් ඔයාලට 5G experience එක ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ ගම්බිරි සැටේ colors next level කියන්න පුළුවන්. කොහොම වුණත් මේක පොඩි display එකක් නිසා අපි film එකක් බලනකොට ඒ දේවල් ගොඩක් චූටියට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකේ 60 Hz refresh rate එකක් තියෙන panel එක. මම නම් recommend කරන්නේ පොඩ්ඩක් 2026ට මේකේ 60 Hz refresh rate එකක් ඇඩ් වෙලා තියෙන නිසා මදි. හැබැයි මේකම කියන්නත් බෑ මොකද මේක 2020 ආපු ස්මාර්ට්ෆෝන් එක. ඒ කාලේ හැටියට 60 Hz කියන්නේ මාරම ප්ලස් පොයින්ට් එකක්. මම මේ වීඩියෝ එක පටන් ගද්දි කිව්වා පුංචි උනත් හරිම සරයි ගම්බිරි සැටේ කියලා. ඒකට ප්‍රධාන හේතුව තමයි මේකේ ඇඩ් වෙලා තියෙන chipset එක. මේක අපිට බලා ගන්න පුළුවන් A14 Bionic කියන මේ device එක release කරපු මේ chipset එක හරහා ඔයාලට App Store එකේ තියෙන ඕනම app එකක්, ලොකු game එකක් වුණත්, විශේෂයෙන්ම PUBG වගේ ලොකු game එකක් වුණත් high graphic දාලා lag වෙන්නේ නැතුව smoothly play කරගන්න පුළුවන් මේ chipset එක add කරලා. iPhones usersලා iPhone එක මිලදී ගද්දී හැම වෙලේම බලන්නේ ඒ device එකේ මොන version එකද, iOS මොන version එකද add වෙලා තියෙන්නේ. ඒ වගේම තව අවුරුදු කීයක් මේකට software update ලබා දෙනවද කියලා. ඒ වගේම මේ device එකේ run වෙන්නේ iOS 26 version එක. ඒ වගේම අපිට මේකේ බලාපොරොත්තු වෙන්න ඉන්න පුළුවන් තව අවුරුද්දක් යනකම් මේ device එකේ software update දෙවි කියලා. කොහොම වුණත් software update ආයෙ දුන්නේ නැතත් මේ device එකේ iOS 26 version එක run වෙන නිසා අවුරුදු ගණනාවක් යනකම් ඔයාලට මේ device එක use කරන්න පුළුවන්. iPhone 12 mini එකේ
කැමරා සෙටප් එක ගැන කතා කරලා මේ පුංචි ගම්මිරිස්සට ඇවිල්ලා තියෙන්නේ ගොඩක් ලස්සන ඩුවල් කැම් සෙටප් එකක් ෆෝන් එකේ බෑක් එකේ බලා ගන්න පුළුවන්. මේ කැමරා සෙටප් එකේ මේන් කැමරා ලෙන්ස් එක විදියට f1.6 chapter එකක් තියෙන 12 megapixel wide lens එකක් දීලා තියෙනවා. ඒ වගේම second camera lens එක විදිහට f2.5 aperture එකක් තියෙන dual megapixel ultra wide camera setup එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ device එකේ selfie cam එක ඇවිල්ලා තියෙන්නේ f2.2 aperture එකක් තියෙන 12 megapixel ultra wide lens එක. ඒ වගේම main camera එක අපිට 4K videos 60 fps වලින් record කරගන්න පුළුවන්. ඒ වගේම selfie camera එකෙත් අපිට 4K videos 60 fps වලින් record කරගන්න පුළුවන්. හරි මම වීඩියෝ එකේ මුලින් කිව්වා නේද මේ device එකේ හොඳ video quality හොඳ photo quality ඒ වගේම හොඳ performance වගේම හොඳ build එක. හැබැයි මේ ගම්බිරිස්සට ලොකු අඩුපාඩුවක් තියෙනවා කියලා. අන්නේ ලොකු අඩුපාඩුව ගැන තමයි මම කතා කරන්න යන්නේ. ඒ තමයි මේ device එක ඇඩ් වෙලා තියෙන බැටරි එක. මේ device එකට ඇවිල්ලා තියෙන්නේ milliampere 2227ක පුංචි බැටරි එක. ඒ වගේම මේ වෙනකොට මාකට් එකේ තියෙන used iPhones වල බැටරි health එක සෑහෙන්න අඩුයි. example එකක් විදිහට 100ම health එක අපිට බලා ගන්න පුළුවන් නෑ. 80ක් 85ක් 90ක් 95ක් වගේ තමයි බැටරි health එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක වගේ ඒ නිසා මේ device එකට ඇඩ් වෙලා තියෙන milliampere 2227 milliampere ගණන් ඒ බැටරි health එක අඩු නිසා අඩු වෙනවා. ඒ වගේම මේක normal use කරන්නේ නැත්නම් high use කරත් ඔයගොල්ලන්ට දවසට දෙපාරක් නැත්නම් තුන් පාරක් ඔය අවශ්‍යම වලට මේ device එක charge කරගන්න වෙනවා. ඉතින් මේ device එකේ හොඳ video quality එකක් හොඳ photo quality එකක් හොඳ performance වගේම හොඳ build එකක් බලා ගන්න පුළුවන්. ඉතින් පොඩි අවුලක් තියෙන මේකේ battery life එක. ඒ වගේම මේ device එකේ ඔයගොල්ලන්ට software update තව අවුරුද්දක් යනකම් ලබා දෙවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ අතින් ගත්තම price එකත් එක්ක හොඳ device එකක්. දැන් ඔයගොල්ලෝ හිතනවා ඉතින් මේ device එකේ price එක මොන වගේද කියලා. මේ device එක ඔයගොල්ලෝ ලංකාවේදී රුපියල් 65000 70000 අතර මුදලකට shop එකකින් ඒ වගේම මේ iPhone 12 mini එක නැත්තම් පුංචි ගම්මිරිස්සට ඒ ගැන මම අද full review එකක් ඔයගොල්ලන්ට ගෙනාවා. ඉතින් ඔයගොල්ලන්ට හිතෙන දේවල් අනිවාර්යයෙන් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. ඒ වගේම අර 160ක ප්‍රමාණය තාම channel subscribe කරලා නැත්නම් දැන්ම channel subscribe කරන්න. ඒක මටත් මගේ channel එකටත් කරන්න පුළුවන් ලොකු උදව්වක්. ඔයගොල්ලෝ හිතනවට වඩා ලොකු උදව්වක් එකෙන් මටයි මගේ channel එකට වෙනවා. එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අදට මං ගිහින් දෙන්න. මම නිතුම් ටෙක් සෝන් review unboxing අලුත්ම දේ තාක්ෂණයේ ලෝකෙන් නිතම් ටෙක් zone එක් වෙන්න අපිත් එක්ක නිතම් ටෙක් zone දාන්න like subscribe යාළුවන්ටත් කියන්න හැමදාම අලුත් වෙන්න නිතම් ටෙක් zone